සුබ දවසක්. බොහෝ අය මේ දවස්වල ඉකිලි කළු වෙනවට ඉකිලි කසනවට ක්‍රීම් හොයනවනේ. අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙනෙක් තියෙන ඉකිලි කැසීමට කළු වීමට හොඳම ක්‍රීම් එකක් සහ ඒ ක්‍රීම් එක හරියටම ආලේප කරන විදිය. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ දන්නවා ලංකාවේ මේ වෙනකොට ගන්න පුළුවන් හොඳම දිලීර ආසාදන වලට එරිහිව තියෙන ගන්න පුළුවන් හොඳම ක්‍රීම් එක තමයි බීම් ෆීල් කියන්නේ. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම වීඩියෝ එකක් ඒ ගැන කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේ බීම් ෆීල් කියන ඇන්ටි ෆංගල් ක්‍රීම් එක ලංකාවේ නිෂ්පාදිත ඇන්ටි ෆංගල් ක්‍රීම් එක භාවිත කරලා ඔයාගේ ඉකිලි කැසීම ඉතාම පොඩි දවස් දෙක තුනකින් වගේ අඩු කාලයකින් ඉක්මනින්ම සුව කරගන්න. ඉතින් මම කියන්නම් මේ ක්‍රීම් එක කොහොමද නිවැරදිව ඔබේ ආසාදනයට භාවිත කරන්න කියලා. පළවෙනිම ඔයාලට කරන්න තියෙන බොහොම සරල දෙයක්. ඔයාගේ ඉකිලි ආසාදන ප්‍රදේශය හොඳින්ම උණු වතුරෙන් සෝදා ගන්න. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒක සෝදා අවුවේ වියලාගත් රෙදි කෑල්ලකින් හෝ නැත්නම් ෆෑන් එකකට නැත්නම් හෙයර් ඩ්‍රයර් එකකට වගේ අල්ලලා ඔබේ ආසාදිත ප්‍රදේශයේ සෝදාගත් ආසාදිත ප්‍රදේශය හොඳින් වියලා ගන්න එක. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ආසාදිත ප්‍රදේශය හොඳින් වියලුණාට පස්සේ අර මේ බීම් ෆීල් ක්‍රීම් එක හොඳින් ආලේප කරන්න. ඔබට දිලිට ආසාදනයක් වැළඳිලා නිසා මේ ක්‍රීම් එක ගන්නකොට සුළු දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මේ දැවිල්ල තප්පර කීපෙකින්ම නැති වෙලා යනවා. ඒ නිසා ඒ ගැන වද වෙන්න එපා. ඉතින් ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේ ක්‍රීම් එක ආලේප කරලා ඊට උදින් ඇඳුමක් හෝ එහෙම භාවිතයක් නැතුව ඒක හොඳ නිදැල්ලේ අඩුම විනාඩි 30ක් හෝ එවැනි ප්‍රමාණයක්වත් ඔබේ සමට වදින්නට තියලා ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ට කැමති දෙයක් කරන්න. ඉතින් මේ වගේ දවසට දෙතුන් පාරක් ගාලා දවස් දෙක තුනක් යනකොට බලන්න ඔයාගේ ඉකිලි ආසාදනයේ හොඳටම නැති වෙලා යනවා. ඒ වගේම මේක තව තවත් දිගටම ගානකොට ඔයාගේ ඇති වෙලා තියෙන පැල්ලම සාමාන්‍ය දිලිර ආසාදනයක් ඇති වුණාම එතන කළු පැල්ලමක් හේතට වෙනවා සමේ. ඉතින් ඒ පැල්ලමත් නැති වෙලා යනවා. ඉතින් මේ ක්‍රීම් එක හරියට දැනගෙන නිවැරදිව ගන්න. ඉතින් ගිහින් එන්න.